ඉතින් අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. හරි friends ඉතින් ඔන්න අදත් ගෙනලා තියෙනවා Minecraft වීඩියෝ එකක්. ඉතින් අපි වැඩි කතා නැතුව gameplay එකට යමු. අලුත් world එකක් create කරගමු ඉතින්. මට ගොඩ දවසකින් වීඩියෝ දාන්න බැරි වුණා. ඉතින් ඒකට sorry කියලා ඉල්ලනවා. අපි මොකද දාන මේකට නම? අපි දාමු 2026 new කියලා. ඔව් ඒක හොඳ 2026 අලුත් ආරම්භයනේ අලුත් පළවෙනි වීඩියෝ එකට. කලින් මම ආපෝ මෙයාගේ කලින් මෙයාගේ සර්වයිවල් මේක පටන් ගත්තා ඔයගොල්ලෝ දැක්කනේ. ඒකේ මට වර්ල්ඩ් එක නැති වුණා ෆ්‍රෙන්ඩ්ස් කරන්න දැන් මම ඔයගොල්ලෝ දැක්කනේ මම අප්ඩේට් කරලා තියෙනවා 1.21.11 වලට. අර කලින් ගේම් එක තිබ්බේ 1.21.10 වලනේ. එතකොට ඒ වර්ල්ඩ් එක නැති වුණා. ඒක තමයි ප්‍රශ්නේ. හරි ඉතින් අවුලක් නැහැ. අපි අලුත් විදියට අලුත් වර්ල්ඩ් එකකින් පටන් ගමු. හරි ඉතින් ඔන්න අලුත් වර්ල්ඩ් එකේ ස්පෝන් වෙලා ඉන්න ඒකේෂියා වනාන්තරයක. හරි ඉතින් අපි ඉස්සෙල්ලා ගහක් හොයාගන්නවා. ආර පැත්තේ තියෙන ඕක් ගහ වයින් කරගෙන. ඔයගොල්ලෝ බලන්න ඇති මගේ මේ කන්ට්‍රෝල් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. කන්ට්‍රෝල් කියන්නේ නිකන් PC එකක් වගේ නෙමෙයි කලින් මම මොබයිල් එක ගහලා PC එකක් කරේ නේනේ. මම OTG එකට කනෙක්ට් කරලා තමයි මේක කරන්නේ. මවුස් එක කීබෝඩ් එක කනෙක්ට් කරලා. එතකොට නිකන් PC setup එකක් වගේ මම හදාගෙන ඉන්නේ. ඒක තමයි මෙහෙම තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා මේ ටික වයින් කරගෙන ඉමු. හරි. හරි ඉතින් අපි ඉස්සෙල්ලා crafting table එකක් හදාගෙන ඉමු. හරි ඉතින් sticks ටික හදාගමු. මෙතනම ස්ටෝන් තියෙන එකේ හදාගමු වර්ල්ඩ් එකේ පළවෙනි පිකැක්ස් එක. පිකැක්ස් එක කියන්නේ මොකක්ද හදන්නේ? හරි ඉතින් පිකැක්ස් එක හදාගමු. කෝ හරි. මට ඉතින් මේකේ කන්ට්‍රෝල් තාම ඉච්චර පුරුදු නෑ. ඒ නිසා ගණන් ගන්න එපා. ඒක ගැන හරි ස්ටෝන් ටික උත් අරගෙන අපි හදාගමු අපේ බේසික් ටූල්ස් ටික. හරි පොරවත් හරි රියැක්ෂන්ත් හරි දැන් අපි යමු. එතනම කෝල් ටිකුත් අරගමු. කෝල් දෙකයි නේ. ඒ දෙක අරගෙන යමු. හරි ඉතින් අපි මෙතනින්ම තා ගස් ටිකුත් කපාගෙන යමු. බැරිලා විලේජ් එකක් හම්බුනේ නැත්තම් ඔය වුඩුත් නෑ කුත් නැතිනවනේ. සා ඉතින් අපි එතනින්ම ගස් ටිකක් කපාගෙන යමු. ඔය ඇති ඔය. හරිය. ෂීප් ලතුන්ලට ෂීප් කියද්දි ඉන්න. ඒ වුණාට මට ඕනේ කා නෙමෙයි ඉන්නේ. මට ඕනේ සුදු පාට එකෙක් තමයි නැත්තම් අලු පාටම තුන් දෙනෙක් හොයන්න එනවනේ. ඉතින් අපි විලේජ් එකක් හොයාගෙන යමු. මම ඉතින් යන ටික පොඩ්ඩක් කපලා තියන්නම්.
නැත්තම් වලට අනේක බලන් ඉන්න බෑනේ කම්මැලි. ඉතින් ජංගල් බයම් එකකුත් තියෙනවා. කමෙන් ෂීප් ඇතන් එකකුත් තියෙනවා. ෂීප්ලා එකවත් ඉවරයක් කරගෙන යම් බලන්න ජංගල් බයම් එකට. කෑම ටිකුත් එකතු කරගෙන යන්න නැත්නම් අපිට කෑමත් නැහෙනි. කවුල ටිකක් ඉවරයක් කරලා අපි කෑම ටිකක් එකතු කරගෙන යමු. ඔව් කොහෙද දුවන්නේ? හරි. තරම ලොකු නේ ජංගල් බයෝම් එක. තව කවුල ටිකක් ඉන්නවා සෙට් එකත් ඉවරයක් කරලා යමු. කොහෙද දුවන්නේ කොහෙද? කවුල මාර ස්පීඩ් නේ. දුවන හතරක්. හරි. මම කිව්වේ හොයාගෙන දැන් යා. මේක හොයාගෙන ඇති මම ගොඩක් දුරේ ගියොත් මම මේ ටික කපනවා. ඒ කියන්නේ යන ටික ක්‍රොප් කරලා දාලා ගත්තා. ඔයගොල්ලෝ ඒක බලන් ඉන්න කම්මැලි වෙනවා. ඒ නිසා ඒ ටික ක්‍රොප් කරලා තියන්න. ෆර්නස් එකකුත් හදාගමු අපිට කෑම හදා ගන්න ඕනේ වෙන හින්දා. අනේ ෆර්නස් එක නෙමෙයි ෆර්නස් එක පස්සේ හදමු. ඔයාලට කියන්න ඕනේ ස්පියා අප්ඩේට් එක තියෙනවා. මේකේ අර 1.20 1.11 නේ. ඒක තමයි පෙන්නේ මම. මතකුණාවට කියන්නේ. ෆර්නස් එක පස්සේ හදාගමු. දැන් ඕනේ එලිච් එකක් අම්බුත් එහෙම. ඊට පස්සේ හදාගමු අපි ෆර්නස් එක. කෑම ටිකක් හදාගෙන යන්න මෙතනින් ෆර්නස් එකක් හදලා නැත්නම් අපිට කෑම නෑනේ. ඉස්සේ කන්න දෙයක් නෑ. what they could ඉතින් කෑම ටිකක් හදාගමු. විදියට ඉතින් කෑම ටික හදනකම් බලාගෙන ඉන්න පොඩ්ඩක්. හදුනා නෙමෙයි තාම හදුන්නේ නැහැ. ටිකක් හදුනේ තාම. ගන්න පුළුවන් නේ. ලෙදර් චෙස්ට් ප්ලේට් එකක් දැන් හදාගමු. පොඩියට ආරක්ෂාවක් තියෙනවනේ ඒක. ලෙදර් චෙස්ට් ප්ලේට් එක. කෑම චුට්ටක් හැදලා තියෙන්නේ ඉතින්. ඒ ටික හැදෙනකන් ඉතින් බලාගෙන ඉන්න තියෙනවා. හරි ඉතින් මම පොඩ්ඩක් වෙලා බලාගෙන හිටියා. අර ෆර්නස් එකෙන් පොඩ්ඩක් ස්ලෝ හැදෙන්නේ. ඒ නිසා මම ස්මෝකර් එකක් හදාගත්තා. ඒක ඉක්මනට හදාගන්න පුළුවන් හින්දා. ඉතින් බෙඩ් එකත් හදාගමු. දැන් පොර බෙඩ් එකත් හදාගමු. රෑ වීගෙන එන්නේ. නිසා බෙඩ් එක හදාගෙන අපි යමු නිදාගන්න. ඊට පස්සේ ආපහු අපේ ගමන ආරම්භ කරමු. Dia isi perlawan gahak udah di dalam good night, sweet dreams. Morning friends, eating Minecraft තවත් දිනයක් අපි නැවතත් විලේජ් එකක් හොයාගෙන යන ගමන ආරම්භ කරමු.
මෙතන අයන් ටිකක් තියෙනවා අපි ඒ ටිකක් ගන්න යා. දෙනින් පැන්නොත් නෙරෙයි. යට ගහවන්න බලන්න. මෙතන අයන් ටිකක් තිබ්බා ඒ ටික ගන්න යා. ඒකයි කරන්න නැවත ඇති. අයන් ටිකක් පොයින්ට් කරගෙන යන්න ටිකක්. කේෂියා වනාන්තරයක් තියෙනවා. කේෂියා විලේජ් එකක් කරගන්නොත් හොඳයි. ඒ කේෂියා විලේජ් නම් ඉතර සිට් නෑ. හම්බුනොත් ඒකේ ටිකක් අපි ලූට් අප් වෙලා ඒකේ ඉඳලා ඊපස්සේ අපි වෙන විලේජ් එකක් හොයාගෙන යමු. කේෂියා විලේජ් එකට මම කැමති නැත්තේ ඒකේ අර පාට අම්පුයිනේ ඒකයි. බලමුකෝ අපි ගිහිල්ලා මේ පැත්තට. අර පැත්තේ තියෙන ලොකු හන්දක්. ඕ තාම දෙබ්බිය. ආනේ ඔලෙක් එක ලීච් එකක් වගේ. තව අයන් එකක් තිබ්බා. ඒ දැක්කා. බලමු ගිහින්. අයන් 18ක් තියෙනවා. 20ක්. මේ තකොට එතන දෙකක් තිබ්බා දැක්කා. ඕ අයන් දෙක. හරි. දෙකක් මයින් කරගෙන මෙයා. තනින් පැන්නොත් මැරෙයිද? වතුරට පයින්නේ. අම්බෝ එක බ්ලොක් එකේ තාපුට්ටෙන් ආපහු මැරෙන්න. උදේලාට හાર્ඩ්කෝර් නෙමෙයි. හાર્ඩ්කෝර් නම් ඉතින් ඉවරයි. අතන පයින්නකොට බ්ලොක් එක වැදුනා ඒකයි උනේ. එතන කන්දක් නේ. නැත්තම් ඉතින් පයින්ද තිබ්බා. වෙනම කතාවක්. දැන්වත් විලේජ් එකක් හම්බුනොත් හොඳයි. මේ විලේජ් එකක් හම්බෙන්නකෝ. පියන්කෝ අර පැත්තට. තව ටිකක් දුර ගිහිල්ලා බලමු. අම්බෝ වන්න විලේජ් එක. අම්බෝ ඇතියාන්තා. වෙලාවක් කෙව්. නාඩි 20ක් විතර යන්නේ දැන්. අපි ඉතින් දැන් මුත් කරලා දාමු. මේකෙත් නෑ. මේකෙත් නෑ. එකයි මම කිව්වේ මේ එපා වෙනවා කියලා කේසියාව විලේජ් එක. තියාගෙන ඉඳගන්න. මේකෙත් මුකුත් නෑ. අයියෝ.
මේකේ මේකේ තියෙන එමරල්ඩ් තියෙනවා. එමරල්ඩ් නම් වටිනවා. පාන් තියෙනවා කන්න පුළුවන්. හරි. අයන්ගුලම් ඉන්නවා. අයන්ගුලම් වැඩේ දෙමු. Minecraft වල දෙවෙනි දවසේ මොකද මේ කරන්නේ? Good morning friends. Minecraft වල දෙවෙනි දවසේ. හරි ඉතින් අපි ඉතුරු ඕවා ටික සුද්ධ කරලා අපිට දැන් මම හිතන්නේ විතරයි තියෙන්නේ ගේට කියලා බලන්න. මේ විතර කුඩියට ගන්න මේ දාස්තියට. අපි වේලේ කියනවානේ. දැම්ම තියෙන්නේ කළා තියෙන්නේ. ආයෙත් තියෙනවා පාන් කම්පාස් එකකුයි පේපර් එකකුයි. ඒක වටි. පීටින් මෙතන ෆර්නස් එකක් ෆර්නස් එකක් හදන්න බෑ. මම ස්ටෝන්නේ ස්ටෝන් අරන් යමු. හරි ඉතින් මම ස්ටෝන් අරන් ආවා. ඊට පස්සේ ෆර්නස් එකක් හදාගත්තා. ඒකට අපි අයන් ටික දාලා ස්මෙල්ට් එක බලාගෙන ඉමු. මම ඉතින් ස්මෙල්ට් වෙලා ඉවරනකම් බලාගෙන හිටියා. මම අමාරේක් හදාගත්තා. හරි. අපි දැන් ෆුල් අයන් ආමර්. ෆුල් අයන් ආමර්. කොහොමද ඉතින්? යන්න. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් තාත් දස්ත ගත්තා වීඩියෝ එකකින් හම්බෙමු. ආදර ගිහිල්ලන්න මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලීමත් එක්ක මම ගිහිල්ලා එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්. bye bye.